එකමත් හරි දැන් අපි ඔය කතාව නවත්තමු. එතකොට කාගවත් ඉතිරි දෙන්නේ නැහැ. අපි වෙනදා ගැන කතා කරමු පාණියක් එක්ක. ඒක නෙමෙයි මම කොහොමද දාගිය ගමන? මොකද ඒක කියන්නේ? මම සුදුගේ පස්සෙන් ගිහින් මදිනවා තමයි මගේ නගේ පස්සෙන් උත්තර. උඩ ඕනේ මචං. මගෙත් තියෙන මොකක් හරි කොක්කක් දාගන්න. උඩ මට ඉන්න දෙන්නෙම නෑ මචං. ඒ පාර නම් මම ඉරක් කළම තා පස්සේ බලන්න. හරි. හරි. කල්පි වෙන්න දීපන්කෝ. දැන් අපි කලබල වුණොත් එහෙම ඔබට වෙන දේ දන්නවනේ මොකද ඔබ සුදුටයි අම්මටයි පොරොන්දු වෙලානේ තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේ කලබල වෙන්න එපා. හරිද? මං ඉස්සල්ලා ඉන්නේ මොකද වෙන්නේ කියලා බලලා ඔබට විස්තරේ කියන්නම්. ඔබ කලබල වෙන්නක කරුණාකරලා පාඩුවේ හිටපන්. ඔබ මේ පාරත් අත ගන්න ගියොත් නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ රවියා. මොකද්ද බං කියන්නේ? මං ඒක කියයි. ඒකනේ මොකක්ද ප්‍රශ්නයක් ඔබ මම බලා ගන්නවා. නැත්නම් මම මිනිස්සු මොනවද කියන්නේ? මොනේ බං. එහෙම කියලා ඔබ මේ ප්‍රශ්නේ අත දැම්මොත් වෙන්නේ ඔබට අම්මටයි සුදුටයි වෙච්ච පොරොන්දුව සම්පූර්ණ හැදෙන්නේ. මේ යාළුවා විදියට මං එක් කරන්න දෙන්නෙත් නෑ කවදාවත්. යමකන් සීනියර් මට සදාන්න දෙන්න බැරිනවා. ඒකට මෙරම් මතක දෙනවා. මේ මගේ නංගි මට. මේ පන්නේ කියන්නේ මම විතර අනිවාර්යෙන් හිත ගන්නවා. ඕකනේ කියන්නේ කොට කියලා තේරුම් ගන්න බෑ කියලා මං කොට මේක මොකියයි කියත් ඔබ කලබල වෙන්න ගන්න හිටියා. කොහොම නම් කියලා මේක පාස් මේක අත දැම්මොත් ඔබ දන්නවනේ ඉත අර පොඩි දෙයකට අර කොහෙවත් ඉන්න එකකින් ඉඳලා වෙච්ච දේ මොකද? අර තරංගයේ ප්‍රශ්න ආය ඉස්සලා આવොත් මේක අතරම ඉතලට වඩා ටික ඉතලට යනවා. මම මට මතන් දෙන්නේ දෙන්නේ මම.
දුක් එක තිබ්බ සම්බන්ධ පුතාන කියන්නේ. හරි. මට ඒකේ වරොත් මම ගන්නවා මචං. ඌට මගේ නම් එකක් බගට් එක දානවනේ. ඌට මචං හැමදාම ඌ ගමේ පිළිගන්නේ නැහැ මචං ඌට. ඔබ කියමු මොකද කරන්නව කියලා. මම කියන්නේ මේක අපි දාන්න කටින්නේ ඒ නංගිනේ අඳන බත දාන්න ඕන කියලා. ඒ වුණාට මම හරියට මේක ඒ ටු ඉසෙට් මොකක්ද එන්නේ කියන එක බලලා මම දැන් සීන් එකේ හොයන් දෙක දාලා තියෙන දෙන්නේ හරියට ෆේල් කම්පියුටර් ඉස්තරේ කියනක ඔබ කලබල වෙන්න එපා. හරිද? කලබල වුණොත් තරම් මන් දන්නා වෙන්නේ මොකක්ද කියන්නේ. ඒක කරුණාකරලා කලබල වෙන්න එපා. හරි මචං. මේ සෙරවිඩ් එක පැත්තකින් තියපන්කෝ. උඹ මොකද කලබලෙන් ආවේ කියපන්. මචං මේ අයිතලා අද තමයි බක්ස් එක දෙන්න හදන්නේ. එනවා නම මම එනවා මම බලන්න ආපම් අරගෙන උඩ ඉස්සමු. කොහෙද මිනිස්සු හක බලාගෙන යන්නේ මගේ පොත් ටික සේරම බිමට එන්න. සෝරි මම වෙන කල්පනාකාරේ. තමන්ගේ කල්පනාව මට වැඩක් නැහැ. වහම මගේ පොත් ටික අරන්. හරි මම එදල් දෙන්න. අතේ කරන්නේ වෙනම මගේ පොත් ටික. අනේ සෝරි ආ පොත් ටික. මේ නංගි ඇයි මොකද? මම මේ පළාතේ නෙවෙයිද? වාට එක වැඩක් නැහැ. නැතල් නෑනේ මීට කලින්. ඔච්චර කේන්ති ගන්න එපා. වාජ්‍යදේ. මම බලාගන්න. දවසෙන් මොකෝ බං වෙන්නේ? වඳින්නට දහසක් නැන්නේ. දැන් කෙන වයසයිනේ. දැන් මොකෝ වඳින්නද බං? තව කෙනෙක් හම්බුනේත් නෑනේ. තවත් වයසට යනකම් තමයි ඉන්න වෙන්නේ. හරි බලමුකෝ. ඉන්නවනේ. හරි දිව්‍යා. දැන් කියපන්කෝ උඹේ හස්බන්ඩ් කවද රටේ නම් එන්නේ? දැන් මෙවෙන එකක් නෑ බං. කොහොමද තව අවුරුද්දක් විතර යයි. යකෝ එහෙනම් හස්බන්ඩ් කෙනා මට ෆෝන් එකක්වත් ගෙනලා දියන්කෝ. කොල් එකක්වත් නැති එකේ. එතකොට මට අලුත් ෆෝන් එකක් හරි තියෙනවනේ. හරි මං කියන්නම්කෝ අයියට. මේ මල ඇண்டிයා. දුවත් පවුනේ බං. දැන් තාත්තා නැති අවුරුදු දෙකක්නේ. මොනවා කරන්නද බං? මේ ඉනරි එක නෙවෙයි. ඇත්තට චාලට් නැන්දලාගේ අනිත්ගේ පස්සේ යනවා කියන්නේ. ඔව් බං මම ඔබට කියන්න තමයි හිටියේ. පුදුම වදයක් තියෙන කෝල්ම ගන්නවා. අහු වෙන්න එපා උට නම් දන්නවනේ. ඉන රස්තියාදු කාර්යයක්. ඔව් දිව්‍යා මටත් ආරංචි වුණා. ඉතින් එනේ හොඳ නෑනේ. රවි අයියා හිරේ ගියේ තු නිසානේ. ඉන්නකෝ මම ඔයාලට බණමලන්නේ හදාගෙන එන්න.